සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තනතුර සඳහා තරඟ විභාගයක් පැවැත්වුණා. ඉතින් මේ තරඟ විභාගයට මේ දිනවල අයදුම් පත්‍ර කැඳවනවා. ඉතින් ගැසට් එක අවසානයේ දීලා තියෙනවා ආදර්ශ අයදුම් පත්‍රයක්. මේ ආදර්ශ අයදුම් පත්‍රය බලලා A4 sheet එකක් භාවිතා කරලා තමන්ගේම අත්අකුරින් මේ අයදුම් පත්‍රය සකස් කරගෙන 2025 12 වෙනි මාසයේ 27 වෙනිදාට කලින් මේ තිරේ දිස්වන ඇඩ්‍රස් එකට ලියාපදිංචි සැපෑලේ යවන්න ඕනේ. ඉතින් ඇඩ්‍රස් එක තමයි ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව අංක 42 ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවත තැපැල් පෙට්ටිය 537 කොළඹ 7 කියන ඇඩ්‍රස් එකට තමයි ලියාපදිංචි සැපෑලේ යවන්න ඕනේ. ඉතින් අවසාන දිනේ එහෙම නැත්නම් ක්ලෝසින් ඩේට් එක විදිහට දාලා තියෙන්නේ 2025 12 වෙනි මාසයේ 27 වෙනිදා. ඉතින් මේ තනතුර ගැන කතා කරොත් මේ තනතුර ස්ථිර තනතුරක් විශ්‍රාම වැටුප් සහිත තනතුරක්. ඉතින් මේ සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන් වයස අවුරුදු 18ත් 30ත් අතර පසු වෙන පුද්ගලයන්ට. හොඳයි එහෙනම් අපි බලමු මේ තනතුර සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න නම් තියෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. දැන් අධ්‍යාපන සුදුසුකම් ගත්තොත් එහෙම අධ්‍යාපන සුදුසුකම් වලට මූලිකවම ඉල්ලලා තියෙන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ. අපි බලමු සාමාන්‍ය පෙළ ඉල්ලලා තියෙන රිසල්ට් මොනවද කියලා. දැන් සාමාන්‍ය පෙළදී ඉල්ලලා තියෙන්නේ භාෂාව, ගණිතය, විද්‍යාව සහ තවත් එක විෂයයකට සම්මාන සාමර්ථ්‍ය සහිතව විෂයන් 6ක් O level වලදී එකවර සමත් වෙන්න ඕන කියලා තියෙනවා. මේක තමයි O level සුදුසුකම්. අපි බලමු මොනවද උසස් පෙළට ඉල්ලලා තියෙන්නේ කියලා. දැන් උසස් පෙළදී විද්‍යාව එහෙම නැත්නම් ගණිතය විෂය දාරන්න උසස් පෙළ කරලා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය කියන විෂයන් තුනෙන් විෂයන් දෙකක් සහිතව එකවර සමත් වෙලා තියෙන්න ඕනේ විෂයන් තුනක්. දැන් එහෙම නැත්නම් තාක්ෂණ වේදය විෂය ධාරාව කරලා තියෙන කෙනෙක් ඉංජිනේරු තාක්ෂණ වේදය සඳහා විද්‍යාව, තොරතුරු හා sannivedana තාක්ෂණය කියන විෂයන් තුනෙන් විෂයන් දෙකක් සහිතව විෂයන් තුනක් එකවර සමත් වෙලා තියෙනකොට මේවා තමයි මූලික අධ්‍යාපන සුදුසුකම් විදිහට ඉල්ලලා තියෙන්නේ. දැන් ඊට අමතරව වෘත්තීය සුදුසුකම් ඉල්ලලා තියෙනවා. ඉතින් වෘත්තීය සුදුසුකම් 7ක් දක්වලා තියෙනවා. දැන් මේකේ එක වෘත්තීය සුදුසුකමක් සමත් වෙලා තියෙන කට්ටියට සම්පූර්ණ කරලා තියෙන කට්ටියට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. අපි බලමු මොනවද මේ වෘත්තීය සුදුසුකම් කියලා. ඉතින් වෘත්තීය සුදුසුකම් මෙතනදී 7ක් දක්වලා තියෙනවා. දැන් පළවෙනි එක තමයි මොරටුව විශ්වවිද්‍යාලය හෝ අම්පාර හාඩි ආයතනය විසින් පිරිනු ලබන ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව. ඊට පස්සේ දෙවෙනි වෘත්තීය සුදුසුකම තමයි ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනු ලබන ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව. තුන්වෙනි සුදුසුකම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිරිනු ලබන ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව. හතරවෙනි සුදුසුකම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් පිරිනු ලබන තාක්ෂණික ඩිප්ලෝමාව. පස්වෙනි සුදුසුකම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පවත්වනු ලබන ඉංජිනේරු විභාගයේ පළමු කොටස සාර්ථකව සම්පූර්ණ කර තිබීම. හයවෙනි සුදුසුකම තමයි රැකියා ක්ෂේත්‍රයට අදාළව ජාතික වෘත්තීය කුසලතා NVQ 6 මට්ටම සුදුසුකම සම්පූර්ණ කර තිබීම. හත්වෙනි එක තමයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඉහත සඳහන් තාක්ෂණ සහතික නිකුත් කරන ආයතනය විසින් අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඉහත සඳහන් තාක්ෂණික සුදුසුකම් වලට සියලු අතින් සමානයයි තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් විසින් පිළිගනු ලබන වෙනත් තාක්ෂණික සුදුසුකමක් ලබා තිබීම. දැන් මෙතනදී වෘත්තීය සුදුසුකම් 7ක් සඳහන් කරලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ දැන් මේ දවස්වල අර කාර්මික ආයතන වලට එහෙම බඳවා ගැනීම සිද්ධ කරනවා. ඒතකොට තමන්ගේ සුදුසුකම් සකස් කරගන්න පුළුවන්. දැන් ඒ හරහා දැන් මේ වගේ තනතුරු වලට ගන්න සුදුසුකම් මොනවද කියලා බලලා අපිට ඒ සුදුසුකම් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙම සුදුසුකම් නැති කෙනෙක් නම් මම දැන් ඊයේ වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේ තිබ්බේ කෘෂි කාර්මික ඩිප්ලෝමාවක් ගැන. ඉතින් අවශ්‍ය කට්ටියට ඒ සුදුසුකම් ටික සම්පූර්ණ කරගන්න පුළුවන් ඉදිරියේදී ගැසට් වන විභාග සඳහා. හරි එහෙනම් අපි බලමු දැන් මේ විභාගය සඳහා කොහොමද බඳවා ගන්න කියලා. දැන් මෙතනදී ලිඛිත තරඟ විභාගයක් තියෙනවා. ඉතින් ලිඛිත තරඟ විභාගයෙන් එක විෂයකට අවම වශයෙන් 140ක්වත් ගන්න ඕන. ඉතින් සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. එතකොට මේ ලකුණු ලබාගත් පිළිවෙල තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මේ ලිඛිත තරඟ විභාගයේදී තියෙන විෂයන් දෙක තමයි බුද්ධි පරීක්ෂණය තියෙනවා, පොදු පරීක්ෂණය තියෙනවා. ඉතින් දෙකම කාලය පැය බැගින් තමයි තියෙන ලකුණු 100ක් දෙනවා එක විෂයකට. ඉතින් 140ක් මේ විෂයන් දෙකෙන් අඩුම තරමේ ගන්න ඕනේ. එතකොට තමයි මේ වැඩිම ලකුණු තියෙන පිරිස බදවා ගැනීම සිද්ධ කරන්නේ. දැන් මේ තනතුර සඳහා බේසික් එක විදිහට
රුපියල් 50250ක මූලික වැටුපක් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. දැන් එතකොට මේ තනතුර සමග තවත් තනතුරු දෙකක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගැසට් කරලා තියෙනවා. ඉතින් මේ ගැසට් එක 2025 11 වෙනි මාසේ 24 වෙනිදා තමයි නිකුත් කරලා තියෙන්නේ. ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ 2025 12 වෙනි මාසේ 27 වෙනිදා. ඉතින් අවශ්‍ය කෙනෙක් මේ සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න. එහෙනම් මේ වගේ රැකියාව අවස්ථා ගැන දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.